ගෝවන් සියලුම දෙනාට ඉතින් අදත් ගොඩක් දෙනෙක් අහලා තිබුණු ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන වීඩියෝ එකක් කරන්න මේ හදන්නේ. ගොඩක් දෙනෙක් අහලා තිබුණා මේ සිරින් අවුට්ටයක් කරගන්න විදිය. ඒ කියන්නේ මුළු පරස්සරන විදිය. ගොඩක් අය මට පෞද්ගලිකව මගෙන් මෙසේජ් දාලා අහනවා. අහලා තිබුණා ඒ ගැන මම ඔක්කොටම එයාට කියලා දුන්නා. මොකද එයා තියෙන එක ඇත්ත කමෙන්ට් එකක් විදිහට ඔක දැම්මොත් එක එක කට්ටිය එක එක දේවල් කියනවනේ ඔය වගේ අහද්දි. ඒකින්ද ඒකට වීඩියෝ එකක්ම දාන්න කියලා මම හිතුවා. ඉතින් දන්න කට්ටිය ගොඩක් ඇති. නොදන්න කට්ටියට වැදගත් වෙයි කියලා තමයි මේවා දාන්නේ. ඒකින්ද කාටුණත් අපි ලැජ්ජ වෙන්න ඕනෙත් නැහැ, බය වෙන්න ඕනෙත් නැහැ. නොදන්න දෙයක් ඉගෙන ගන්නත්, දන්න දෙයක් කියලා දෙන්න. අපි දන්න දෙයක් කියලා දුන්නයි කියලා ඒක අපෙන් අඩු වෙන්නෙත් නැහැ. අපි දැනගෙන හරි දෙයක් ඉගෙන ගත්තයි කියලා ඒක අපිට වැඩි වෙන්නෙත් නැහැ. ඒකින්ද කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ අයටත් ගයක් හදන්න ඉන්න අයටත් මොනවා හරි වගේ ගේ හදන්න කලින් චෙක් කරන්න මොනවාට හරි අවශ්‍ය වෙයි. ඒකින්ද අපි බලමු මේ මුළු පර හරින්නේ කොහොමද කියලා. අපි සාමාන්‍යයෙන් මුළු පරස් අරින්නේ එක පැත්තක් අඩි 3ට ගන්නවා, අනිත් පැත්ත අඩි 4ට ගන්නවා. විකර්ණය අඩි 5ක් වෙන්න ඕන. ඒ විදිහටනේ මේ ඉලක්කම් තුන තමයි මුළු පරස් ඇරීමේ මූලික පූර්ණ ඉලක්කම් තුන. පූර්ණ අගයන් තුන. මේකෙන් තමයි මේ අංක තුنين තමයි පටන් ගන්නෙ මුළු පරස් අරින එක. ඉතින් මේක හැදෙන්නේ මෙහෙමයි. අපිට දැන් සාමාන්‍යයෙන් සමහර අය මුළු පර අරින්න දන්නේ 3යි 4යි 5යි. එහෙම නැත්නම් 9යි 12යි 15 වෙන විදියට. ඉතින් ඕක ඔය ඉලක්කම් එන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. එතකොට මේක දැනගත්තාම අපිට ඕනම අගයන් ඕන අපි කැමති අගයන් දාලා දැන් මේක පොඩි කාමරයක් වගේ අරනවා නම් මේ මුල් පර අරනවා නම් මේ 3යි 4යි 5යි කියලා අපිට අරින්න පුළුවන්. ඉතින් ලොකු සයිට් එකක් නම් අපිට ඒකේ මුළු පරස් අරනකොට ඉතින් ටිකක් දිගට අරින්න එපා. මේ ලොකු වගයන් ගන්න එපා. ඒකින්ද මේමයි. මුළු පර අරීමේදී මේක හැදෙන්නේ මේ තියෙන දෙපැත්තේ අපි ගන්න 3යි 4යි. මේ අංකවල ගුණාකාරය ගන්න ඕන. දැන් 4 ගුණාකාරය 4ක් 4 16යි. 3 ගුණාකාරයක් ගන්න. 3 ගුණාකාරය ඇවිල්ලා 9යි. 9යි 16යි 25යි. 25යි. ඊට පස්සේ ඒ එකතුවේ මේ 4 මේ දෙපැත්තේ අංක දෙකේ ගුණාකාරය අරගෙන ඒ දෙකම එකතු කරනවා. එකතු කරපුවාම එනවනේ අගයක් අපිට 25. ඕකේ වර්ගමූලය. ඕකේ වර්ගමූලය තමයි මෙතන මේ විකර්ණේ එන්න ඕනේ. ඒ විදිහට තමයි මේ දැන් අපිට ඕන අගයක් ගද්දී ඒ විදිහට තමයි මේක හැදෙන්නේ. පූර්ණ අගයක් වෙන්න ඕන මෙතන. එතකොට මේ ඒ විදිහට අපිට ඕන අංකයක් බලලා හදා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි එන්නේ මෙතන. එතකොට තමයි මෙතන අංශක 90ට හැදෙන්නේ. අපිට ඔච්චර විස්තර ඕනේ නැහැ. මේ ක්‍රමයේ මතක තියාගන්න. මේ මෙතන 4 එක පැත්තක 4 එක පැත්තක 3නේ. මේ 4 දෙකෙන් වැඩි කරනවා. අපිට ওই කැමති අංක වලින් මේක වැඩි කරගත්ත හැකි. 4 දෙකෙන් වැඩි කරුවොත් 8යි. මේ 3 දෙකෙන් වැඩි කරපුවාම 6යි. එතකොට මේකත් දෙකෙන් වැඩි කරනවා. එතකොට මෙතන 10යි. අපිට ඊටු ගත්ත හැකි 6යි 8යි 10යි. එහෙම නැත්නම් මේ අංක ඔක්කොම 3ෙන් වැඩි කරනවා. 3ෙන් වැඩි කරුවොත් 4 3 12යි. එක පැත්තකට 12යි. 3ෙන් වැඩි කරපුවාම 9යි. එක පැත්තකට අඩි 9යි. එක පැත්තකට අඩි 12යි. මේ පැත්තේ 3ෙන් වැඩි කරපුවාම 15යි. එතකොට විකර්ණෙන්න ඕන 15ක්. 9යි 12 ගත්තොත් 15ක්. ඒ විදිහට මේ 3යි 4යි 5යිනේ තියෙන්නේ මූලික පූර්ණාගයන්. ඒ අංක දෙකෙන් වැඩි කරන්න, එක්කෝ 3ෙන් වැඩි කරන්න, එක්කෝ 4ෙන් වැඩි කරන්න, එක්කෝ 5ෙන් 6ෙන් 7ෙන් ඔය කැමති අගයකින් වැඩි කරන්න පුළුවන්. මේක නිකන් 6ෙන් වැඩි කරනවා කිව්වොත් මේකත් මේ 4ෙත් මේ පැත්තත් 6ෙන් වැඩි කරනවා. එතකොට විකර්ණෙන්න ඕන මේ පහත් 6ෙන් වැඩි කරපුවාම එන උත්තරේ. ඒක තමයි අනිවාර්යෙන්ම ওই සරල ක්‍රමයේ මේ මතක තියාගත්තා නම් ඇති ඔය මේ මුළු පර අරින්න. ඉතින් හැමෝටම තේරෙන්නේ නැති කියලා හිතනවා. මේ මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් මට කමෙන්ට් එකක් දාන්න. පෞද්ගලිකව හරි අහන්න. ඉතින් හැමෝටම මේ නොදන්න කට්ටියට තේරෙන්න මේ දේවල් දැන් මේ දන්න කට්ටිය ගොඩක් ඇති. ඒ කට්ටියත් මේ දේවල් කියාගෙන යන්න. ඉතින් මේ ගයක් හදන්න ඉන්න කට්ටිය උනත් මේ වගේ වටිනා දෙයක් තව කෙනෙකුට දකින්න ෂෙයා කරන්න. මොන හරි වැරද්දක් තියෙනවා නම් කියන්න ඒක. මටත් දෙයක් ඉගෙන ගන්න. ඉතින් සියලුම දෙනාට
පස්සේ හම්බෙමු.